ආයිබෝවන් මම අද කරන්න යන්නේ සනසීමට මග ඕඩියෝ පොතේ මේ වීඩියෝ සීරීස් එකේ 28 වෙනි කොටස. 28 වෙනි කොටස අපි වෙන් කෙරුවේ අ, අ, 4 වෙනි පරිච්ඡේදයෙන් ආපු ප්‍රශ්නයි 4 වෙනි පරිච්ඡේදයෙන් නැගුණු කාරණා සාකච්ඡා කරන්න. ප්‍රශ්න කීපයක් අහලා තිබුණා. හැබැයි සමහර ප්‍රශ්නවලට මම උත්තර දෙන්නේ නැහැ අද. මොකද ඒවට උත්තර තියෙනවා මේ පස්වෙනි පරිච්ඡේදේ. මම මේකට ඉන්න අතරේ පස්වෙනි පරිච්ඡේදයේ කීපයක් රෙකෝඩ් කරා. ඉතින් එතකොට මම දැක්කා ඒවට උත්තර තියෙනවා. ඒක නිසා මම මෙතෙන්දී උත්තර දෙන්නේ නැහැ. උනාට ඒකෙදි උත්තර හම්බුනේ නැත්නම් ආපහු ඒක අහන්න ඊළඟ සාකච්ඡාවේදී අපි කතා කරමු. එහෙම නැත්නම් මට වෙනම උත්තර ලියන්නත් පුළුවන්. දැන් මේ සමහර ප්‍රශ්න මම සාකච්ඡා කරන්නම් අද. අ, එකක් එක දෙයක් මම ආපහු ඇත්තට මේක කොච්චර කිව්වත් මදි මේක හැම වෙලේම මතක තියාගන්න මේ එකම ක්‍රමයක්වත් මේ අර තදින් අර කඩාගෙන බිඳගෙන ගිහිල්ලා ෆලෝ කරන්න එපා. එක ගානකට කරන්න ඕනේ. අනිත් එක මේක අර දැන් මෙහිම හඹා යාමක් කරන්න නම් එපා. මොකද හඹා යාමක් කරනවා කියන්නේම අනාගතයට දානවා. අපි අනාගතයට දානවා. ඒක අනිත් එක ඒකත් එක්ක අර යම් තරමක තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාවෙන් ඒ අර අල්ලා ගැනීමක් තියෙනවා. ඒ වගේ දෙයක් තිබුණාම මේ යන ගමන යන්න බෑ. අපි මෙහෙම එතනට යන්න ඕනේ කියලා දන්නවා. එහෙම අපේ ඉන්ටෙන්ෂන් එකක් අපේ අභිමතාර්ථයක් තියෙනවා. ඒ වුණාට අපි මේ ඒ ගැන ගොඩාක් අර හඹාගෙන යන්න නම් එපා. මම ඇත්තට මේක කොච්චර කිව්වත් මදි හැම වෙලේම මතක තියාගන්න මේක. මට මතක් වෙනාට මම ආපහු කියයි මේක. මේක ඇත්තටම මේ සතිපට්ඨාන සූත්‍රය ලියලා තියෙන ඒ වගේ මේක සතිපට්ඨාන සූත්‍රය වගේ දෙයක් මේ පොත. ලියලා තියෙන්නේ මේ නිවනට විතරක් නෙමෙයි සනසීමෙන් ජීවත් වෙන්නත් එක්ක. ඉතින් ඒකේ කියලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය එක තැන කියලාම තියෙනවා. මම හිතන්නේ ඒක ගාථාවෙම කියනවා එක තැනක ඒක ආයනෝ අයම් භික්ඛවේ ගාථාව මේ සතර සතිපට්ඨානයේ චිත්ත පාරිශුද්ධිය පිණිසත් ශෝක වැළපීම් ඉක්ම වීමටත් කායික මානසික දුක් දුම්නස් පහ කිරීමටත් ලෝකෝත්තර මාර්ග නුවණ ඉපදවීමටත් නිවන අවබෝධ කිරීමටත් දැන් බලන්න නිවන අවබෝධ කිරීම එන්නේ අන්තිමට. ඉස්සල ටික එන්නේ චිත්ත පාරිශුද්ධිය ශෝක වැළපීම් ඉක්ම වීමට කායික මානසික දුක් දුම්නස් පහ කිරීමට. ඉතින් ඇත්තට මේක ජීවත් වෙන්න සැහැල්ලුවෙන් ජීවත් වෙන්න සනසීමෙන් ජීවත් වෙන්න කරපු දෙයක්. ඇත්තට මේ පොතත් එහෙමයි. එතකොට එහෙම එහෙම ඒ විදිහට යනකොට මේ විදිහට ෆලෝ කරනකොට අන්තිමට අර නිවන කියන එක අහු වෙනවා. ඒ වුණාට ඒක බලාගෙන නෙමෙයි අපි කරන්නේ. අර කර්ම යෝග කියලා එකක් මම කතා කරා. මේ මොහොතේ කරන දේ අපි සම්පූර්ණ වශයෙන් කරනවා ප්‍රතිඵලය ගැන බලාපොරොත්තුවක් නැතුව. එහෙමයි කරන්න ඕනේ මෙතන. ප්‍රතිඵලය ගැන බලාපොරොත්තුවක් තියෙනවා කියන්නේ මෙතන තණ්හාවක් තියෙනවා. එතකොට අනාගතයට දානවා. අනාගතයට යන්නේ අපි මේ මොහොතේ ඉඳගෙන මේ වැඩේ කරන්න ඕනේ. ගොඩක් හඹාගෙන යන්න එපා. අර විදියට මම කියපු විදිහට පුළුවන් වෙලාවට මේ මොහොතේ ඉඳ බලන්න. අර එක විදි තියෙනවනේ මේ මොහොතේ ඉඳ. ඉතින් ඒ වයින් Tamanට තව ඉස්සරහට තව විදි අපි කතා කරනවා. එතකොට මේ විදි වලින් Tamanට කැමති දෙයක් හොයාගෙන සිහියෙන් ජීවත් වෙන්නයි තියෙන්නේ. තව එක ප්‍රශ්නයක් තිබුණා අර ගොඩක් සෙන්සිටිව් වෙනවා කියලා කොහරි අනුන්ගේ දේවල් මෙහෙම දැනෙන ගතියක් වගේ දෙයක්. ඉතින් මට ඒකෙදි මතක් වුණා මේ දැන් අපි හදන්නේ නිශ්චලත්වයේ ඉඳනේ නිශ්චලත්වයේ ඉන්නකොට අපිට අපේ සංවේදනය වැඩි වෙන්න පුළුවන්. නිශ්චලත්වයේ වැඩි වෙන තරමට අපි අර ගැඹුරු මම අර විලක් කියලා ගත්තොත් විල ගැඹුරු වෙන තරමට අපි නිශ්චලත්වයේ ඉන්නා වැඩි. ඒකේ අපි ග්‍රවුන්ඩ් වෙලා අපි ඒකේ නිශ්චලත්වයේ නිකන් හිර වෙලා කියන ඒ වගේ වචනයක් ඒක නෙගටිව් ෆීලිං එක නැතුව ගත්තොත් ඒකේ තමයි අපි ඉන්නේ. එතකොට අපිට මේ අර අනිත් බලපෑම් වල එන අර ගෝසාවල් නැහැ එතන. ඉතින් ඒක ටිකන මට මතක් වුණා ගැරි සුකේව් කියලා ඕතර කෙනෙක් හිටියේ. අගේ පොත් කීපයක් තිබුණා Seat of the Soul කියලා. එතන ඉඳලා පොත් කීපයක් තියෙන මම හුඟක්ම කැමති එයාගේ පොත් 4ක් විතර තිබ්බා. මගේ ළඟ ඒ පොත් ටික ඔක්කොම මම ගත්තා. අතර මේ කාටෝලේට ඉස්සෙල්ලා මම ගොඩක් බැලුවා එයාගේ පොත්. ගැරි සුකේව්ගේ පොතක තිබුණා කතාවක් ඒගොල්ලන් මේ නිවාඩුවට හවායි ඔය අයිලන්ඩ්ස් වල ඒ වගේට ගිහිල්ලා යනවලු. ඒගොල්ලන් අර ඕෆ් සීසන් එක අනිත් ටූරිස්ට්ලා එන්නේ නැති කාලේ ගිහිල්ලා දැන් මුහුදේ
අර මුහුදේ ෂැලෝ තැන්වල මෙහෙම උඩු බැල්ලෙන් පීනගෙන වගේ ඉන්න පුළුවන් කන් දෙක විතරක්. එතකොට කන් දෙක තියෙන වතුර යට අපි පාවෙවි ඉන්න පුළුවන්. අර මෙහෙම සැහැල්ලුවෙන් එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට ඒගොල්ලන්ට ඇහෙනවලු ඩොල්ෆින්ස්ලා එනවා සද්ද ඇහෙනවලු ඩොල්ෆින්ස් දැන් හැතැම්මක් ගොඩාක් දුර හැතැම්ම ගාණක් දුර ඉන්න ඩොල්ෆින්ස්ලා එන සද්දේ ඒගොල්ලන්ට ඇහෙනවා. ඒ වුණාට ඩොල්ෆින්ස්ලා දකින්න තව ගොඩාක් වෙලා යනවා. හුඟක් වෙලාවකින් තමයි ඩොල්ෆින්ස්ලා දකින්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට ඇහෙනවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ අර ක්වයට් වුණා මෙතන වතුර නිශ්චල වුණාම අපි එහෙම ඉන්නකොට ඈත සද්දවල් ඈත ඉන්ෆර්මේෂන් අපිට එනවා. Excuse me. එතකොට මේ අර වතුර දෙකක් හුඟක් බිසි වෙලාවට මිනිස්සු ගොඩක් ඉන්නකොට අනිතක වතුර ගොඩක් චලනය වෙනකොට ඒ වගේ සද්ද අපිට ඇහෙන්නේ නැහැ. මොකද අනිත් ගෝසාවෙන් ඒක මැකිලා. ඉතින් ඒ කියන්නේ අර අපි නිශ්චලත්වයේ ඉන්න තරමටම අපිට අපේ සංවේදන වැඩි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් අහලා තිබ්බේ වගේ ඒක නිසා මම මේ උත්තරේ දෙන්නේ. ඉතින් ඒක ඒ නිශ්චලත්වයේ ඉන්න තරම සිහියෙන් ඉන්න තරම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒක හැමෝටම වෙන්න ඕනෙත් නැහැ. එක එක්කෙනාගේ හැටියට ඒක වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක හම්බුන්නේ නැහැ කියලා ඒක එහෙම හිතන්න එපා. එහෙම එකක් දැනෙන්නේ නැති කට්ටියත් එහෙම එකක් දැනෙන්නේ නැති කට්ටියත් මේ සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. එහෙම එකක් කියපු නැති දැන් මේක මම කිව්වේ උදාහරණයක් වශයෙන් අර එතකොට අර විදිහට අර වතුර නිශ්චල වුණාම හුඟක් ඈත මැසේජස් එහෙම නෙමෙයි ළඟ තියෙන මැසේජස් උනත් අපිට සාමාන්‍යයෙන් ඇහෙන්නේ නැති ඒවා සාමාන්‍යයෙන් සංවේදනය වෙන්නේ නැති දේවල් අපිට සංවේදනය වෙන්න පුළුවන් අපි සිහියෙන් ඉන්නකොට අපි නිශ්චලත්වයේ ඉන්නකොට. ඒ අරින්ද තව ඒකත් එක්ක මම කියන්න ඕනේ තව එකක් ඔය මේ සතෝරි ගැන කියනකොට අපි දැන් ඔය අපි පැවතීමේ ඉන්න තරමටම අපි නිශ්චලත්වයේ ඉන්න තරමටම සතෝරි ඇති වෙන්න පුළුවන් හැකියාව වැඩි. එතකොට අපි එක ගානකට ඉන්නවා අපිට අර පොඩි පුෂ් එකක් ඕන නම් අර සමහර ලාට අර නේචර් එක ඔය ස්වභාවික මොන හරි ලස්සන තැනකට ගියාම එකපාරට අපිට අපේ හිත නැවතිලා අර සමාධියකට වගේ යන්න පුළුවන් සතෝරියට යන්න පුළුවන් ඒ වෙලාවට. අර මේ මං කිව්වේ සතෝරි කියන්නේ අර පොඩි ටේස්ට් එකක් වගේ කියලා මේ අවබෝධයට තියෙන ටේස්ට් එකක් වගේ ඒ සම්පූර්ණ පැවතීම ඒ පැවතීම අපි පැවතීමෙන් ඉන්න තරමට ඒ සතෝරි එකකට යන්න ලේසි. තව මොකක් හරි පොඩි පුෂ් එකක් එන්න පුළුවන් ලස්සන තැනකට ගියාම ඒ වගේම තව ඕක වෙන්න පුළුවන් විදිහක් තමයි ඒ වගේ පැවතීමේ ඉන්න අය ළඟ ඉන්නකොට. එයාගේ පැවතීමේ කොච්චර ප්‍රබලද කියනවනම් එතකොට ඒකෙන් පොඩ්ඩක් අපිව පොඩ්ඩක් තල්ලු කරනවා අර තව පොඩ්ඩක් උඩට තල්ලු කරනවා. එතකොට අපි සතෝරියකට මේ සතෝරියට එන්න පුළුවන්. මට මේ එක්කෙනෙක් කනෙක්ට් වෙනවා. ඇඩ්මිට් කරා. නිශාන්ත මම මේ ඔයාට ඇහුණාද නිශාන්ත මම මේක කී හිටියේ දේවල්? හලෝ. ඔයා මියුට් කරලා තියෙන්නේ. හලෝ. නිශාන්ත කනෙක්ට් උනේ හැබැයි මියුට් කරලා තියෙන්නේ. මම කියාගෙන යන්නම්. දැන් ජොයින් උනේ මිස්. ඔව්. ඔයාට ඉස්සෙල්ලා ටික ඇහුණත් මම හිතන්නේ ඔයා දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නෙට මම මේ උත්තර දීගෙන යන්නේ. දැන් ඒ ප්‍රශ්නෙට උත්තර දීලා ඉවරුණා. පස්සේ මම මේක දානවනේ. හරියට මිස් කමන්නේ. එතකොට මේ ඊට පස්සේ මම කියන්නේ අර සතෝරියකට එතකොට ඔය සතෝරි එකකට යන්න අර පොඩි අර පුෂ් එකක් අර උඩට තල්ලු කරන්න එකක් අර ස්වභාව ධර්මයෙන් වෙන්න පුළුවන් නැත්නම් පැවතීමේ හරියට හුඟක් පැවතීමේ ඉන්න කෙනෙක්ටත් ඒක කරන්න පුළුවන්. ඒකෙන් මේ හුඟක් පැවතීමෙන් ඉන්න එක්කෙනෙක්ට එයා හිතලා කරනව නෙමෙයි. එයාව මේ හිතලා කරනව නෙමෙයි. එයාව මේ ඒකෙන් තල්ලු වෙන්න පුළුවන්. එතකොට මේ අනිත් එක තමයි මම කියන්නේ හිටියේ ඇත්තටම මේ අර ඒක කියනකොට මට මතක් වුණේ දැන් තව එක්කෙනෙක්ගෙන් අර ඇති වෙන බලය ඒ වගේම අනිත් පැත්තට යන්නත් පුළුවන් කවුරු ඒක අනිත් සමහර කට්ටිය පැවතීම නැති වුණාම සමහර ඒගොල්ලන්ට වාසි වෙන්න පුළුවන් අපේ පැවතීමෙන් කොහොම හරි දැන් කට්ටියක් එක වගේ මේව සත්‍ය හොයන කට්ටියක් එකතු වෙන්න පුළුවන් නම් එකතු වෙලා සාකච්ඡා කරන්න හරි එකතු වෙලා පොඩි භාවනාවක් වුණත් කරන්න පුළුවන් නම් ඇත්තටම ඔයගොල්ලෝ දැකලා ඇති මේ ඔයගොල්ලන් මේ එක්ස්පීරියන්ස් කරලා ඇති කට්ටියක් එකට ඉන්නකොට සමහරලාට ඒ ඉන්න කට්ටිය අනුව තමයි සමහර තැන්වලත් එහෙම සමහර තැන්වල එනර්ජි එකත් හොඳයි එහෙමත් තියෙනවා. එතකොට හිත නවතිනවා හරි ඉක්මනට.
අපිට හිත නවත්ත ගන්න හරි ලේසි අනිත් කට්ටියගේ පැවතීමත් එක්ක. ඉතින් සාකච්ඡා කරන එක ඇත්තටම හුඟක් ලොකු දෙයක්. මොකද සාකච්ඡා කරනකොට මගේ එක්ස්පීරියන්ස් එක නම් ඇත්තටම සාකච්ඡා කරනකොට මේ අපිට තව අවබෝධ වෙනවා ඒවා. අපි කියනකොටම ඒක අපිට අවබෝධ වෙනවා. එහෙම එකකුත් තියෙනවා. උගන්වනකොට හුඟක් වෙලාවට අපි හොඳටම ඉගෙන ගන්න. මොකක් හරි සබ්ජෙක්ට් එකක් උගන්වනකොට ඒක අපිට ගැඹුරු විදිහට තේරෙන්න ගන්නවා. මගේ එක්ස්පීරියන්ස් එකත් නම් ඒකයි. ඒ වගේම අර කවුරු හරි ලොකු පැවතීමකින් ඉන්න කියන සත්‍ය අවබෝධ කරගත්ත වගේ ආයෙ ළඟ ඉන්නකොට ওই සතෝරි වලට යන්න තියෙන හැකියාව හරි වැඩි. මට එහෙම අත්දැකීම් තියෙනවා. ඒ වගේම දැන් මම ඇත්තටම ඒ කියන්නේ එන්කරේජ් කරනවා මේ එකතු වෙලා සාකච්ඡා කරන්න කියලා. මොකද මේ අර බුද්ධ ආගමෙත් කාලේ ඉන ධම්ම සාකච්ඡා කියලා එකක් තියෙනවානේ මංගල සූත්‍රේ. ඒ වගේ මේ එකට එකතු වෙලා සාකච්ඡා කරන එක හුඟක් හොඳ දෙයක් මේකෙදී. අනිත් එක අනිත් අයගේ ඔක්කොම පැවතීම ඔක්කොම එකතුවක් වෙනවා. එතකොට මේ සිහියේ බලය තව වැඩි වෙනවා. අර ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවනේ එතන. එතකොට ඒ වගේ මේ එකතු වෙලා කරන වැඩෙත් හරි ඔක තමයි සංඝ කියලා. සංඝ කියන්නේ කමියුනිටි නෙවෙයි. සංඝ කියන එකේ තේරුම දැන් මම නොටිස් කරා ලංකාවේ කට්ටිය කල්යාණ මිත්‍ර වගේ එකක් පාවිච්චි කරනකොට මෙහි වෙස්ටර්න් මේ සත්‍ය හොයන කට්ටිය පාවිච්චි කරනවා සංඝ කියන වචනේ හරියට. ඒගොල්ලෝ කියන සංඝ කියලා. මොකද සංඝ කියන්නේ කමියුනිටි එක. එකතු වෙලා දැන් අපි කට්ටියක් එකතු වෙලා මෙහෙම සත්‍ය හොයන විදිය සාකච්ඡා කරනවා නම් ඒ කට්ටියට කියන්නේ සංඝ කියලා. දැන් ওই බුද්ධ ආගමේ සංඝ කියන එක එතකොට එහෙම අර හාමුදුරුවන්ලගේ ඒකට අපිට මහා සංඝ කියන්න පුළුවන්. මේක කමියුනිටි එක සංඝ. මේ හැම කමියුනිටි සංඝ කියන එක හරි වැදගත්. ඉතින් අර සංඝ කියන එක ඇත්තටම හරි වැදගත් මේ සත්‍ය අවබෝධයට එකතු කරලා. ඉතින් මම කියන්නේ ඔයගලන්ට පුළුවන් නම් මේ වගේ කට්ටිය එකතු වෙලා මෙහෙම මේ කට්ටියක් එකතු කරගෙන සාකච්ඡා කරන්න. මොකද ලංකාවේ මම දැනුවත් මම පොත ලිව්වේ 2007. 2008 විතර මීතරිගල නිස්සරණ වනයේ තිබුණා එහෙම ගෲප් එකක් සාකච්ඡා කරන්න. ඊට පස්සේ තව අවුරුදු කිහිපයකට පස්සේ මට ආරංචි වුණා රුහුණ කැම්පස් එකේ රුහුණ යුනිවර්සිටි එකේ තිබුණා කියලා ගෲප් එකක්. ඔය මම දැන් කට්ටිය ඒ වගේ ඉතින් තව ගෲප්ස් තියෙන්න ඇති. මේ එතකොට අර සිහිය කියන එක අර කලෙක්ටිව් කොන්ෂස්නස් කියන එකක් එනවනේ. සාමූහික සිහියක් කියලා එකක්. ඒක හරි මේ වැදගත්. ඒක අපි හැමෝටම ඒකෙන් උදව් වෙන්න පුළුවන්. ඒකින්ද බලන්න මේ වගේ කට්ටිය එකතු වෙන්න පුළුවන් නම් එකතු වෙලා ඔයගලන්ට ඕනනම් ඔය මේ මගේ YouTube මේ channel එක පාවිච්චි කරලාම ඔයගලන්ට කමෙන්ට්ස් දාලා ඕනනම් ඔය කමෙන්ට්ස් වල දාලා කට්ටිය එහෙම එකතු කරගන්න පුළුවන් එක එක පැතිවල. දැන් මෙහි ඇත්තටම මේක මේ පොත ලියන්න ඉස්සෙල්ලා මට මේ පොත හම්බුණාට පස්සේ මම ඒක කියවලා එකාටොලේ වෙබ්සයිට් එකට ගියාම එකාටොලේ වෙබ්සයිට් එකේ ඇත්තටම රෙජිස්ටර් වෙන්නත් පුළුවන් මේ පොත කියවන ගෲප්ස්. එහෙම එකාටොලේ වෙබ්සයිට් ඉස්සර නම් එහෙම තිබුණා. දැන් කොහොමද දන්නේ නැහැ. මම කියන්නේ 2006 විතර. 2006 නෙමෙයි 2005 වෙන්න ඕනේ. මොකද ගිය සුමානේ ඒගොල්ලන් සෙලිබ්‍රේට් කරා ඒ එකාටොලේ ගෲප් එකේ අවුරුදු 20 මේ ඒ කට්ටිය එකතු වුණා. මේ මට යන්න හම්බුන්නේ එදා මේ ඒ කට්ටිය එකතු වුණා මේ අවුරුදු 20ක් සම්පූර්ණ වෙලා. මම ඇත්තටම ජොයින් වුණේ අවුරුදු 19කට ඉස්සෙල්ලා. ඒගොල්ලන් අපි කරේ ඇත්තටම කට්ටිය එකතු වෙලා චුට්ටක් විනාඩි 5ක් විතර පොඩ්ඩක් මේ ක්වයට් වට නිකන් පොඩි මෙඩිටේෂන් එකක් වගේ එක තැනට ફોකස් වෙන්න වගේ. අපි දැන් එහෙම ඉඳලා වැඩ ඇරලා ඇවිල්ලා එහෙමනේ. එතකොට අපි පොඩ්ඩක් එහෙම ફોකස් වෙලා ඊට පස්සේ අපි පොත කියවන්න ගන්නවා. ඉතින් පොතේ ටික ටික කියවනවා. දැන් එක්කෙනෙක් පොත එක පැරග්‍රාෆ් එකක් කියවනවා. අපි එතනින් නවත්තලා ඊට පස්සේ අපි මිනිත්තුවක් මුකුත් නැත් සයිලන්ට් එකේ ඉන්නවා. ඒක ඇඟට ගන්න. ඊට පස්සේ කාට හරි මොකක් හරි එක ගැන කියන්න තියෙනවා නම් ඒක ගැන මොකක් හරි මේ ඒකේ මොකක් හරි තව දෙයක් එයාට එකතු කරන්න තියෙනවා නම් නැත්නම් ඒක පාවිච්චි කරලා ඒගොල්ලන් ඒ සුමානේ ඇතුළත අපි සුමානයක් ගානේ හම්බුණා. එතකොට ඒ සුමානේ මොකක් හරි ඒගොල්ලන් ඒක පාවිච්චි කරලා සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන විදිහක් ගැන කතා කරනවා. එහෙම කතා කරලා ඊට පස්සේ අපි යනවා ඊළඟ පැරග්‍රාෆ් එකට. ඔහොමම අපි කියවනවා. අපි කියවලා ඉතින් අපි එහෙම කට්ටිය එකතු වෙන්න ගත්තා. ඊට පස්සේ අපි ඊපස්සේ ඉවර වෙලා අපි කට්ටියම යනවා මේ කොෆි එකකට වගේ මේ ගෙදර එන්න ඉස්සෙල්ලා. ඉතින් ඒ ගෲප් එක ඊට පස්සේ අපි අවුරුද්දකට සැරයක් දවස් 3ක් එකට තැනක් බුක් කරලා අපි එකතු වෙන්න ගත්තා. ඉතින් එකතු වෙලා ඒ කාටෝලේගේ වීඩියෝස් බලලා ඒවා ගැන සාකච්ඡා කරනවා. ඉතින් ඒක ඇත්තටම මේ මට කාලෙකින් යන්න හම්බුන්නේ මේ එක ප්‍රශ්න නිසා අපි ටිකක් ඈතටත් ගියා.
සිටි එකෙන් ඉතින් අර ඒක නිසාත් යන්න හම්බුනේ. උනාට ඒ ටිකේ ඇත්තටම ඒක ඒ ගෲප් එකට යන කාලේ ඇත්තටම ඒක ලොකු පිබිදීමක් වගේ. ඇත්තටම මේක මොකද තව කට්ටියකුත් එකතු වෙලා කරනකොට ඒ අර සාමූහික ප්‍රයත්නය ඇත්තටම හරි වැදගත්. ඉතින් මම කියන්නේ මේ වගේ කට්ටිය එක සාකච්ඡා කරන්න පටන් ගන්න ඕගන්ට එහෙම ගෲප් එකක් පටන් ගන්න ඕනනම් මගේ YouTube එකේ කමෙන්ට්ස් වල දාලා එහෙම ගෲප්ස් පටන් ගන්න පුළුවන්. මේ තව තව එකක් එක්කෙනෙක් කියලා තිබ්බා තව පොත් ගැන කියන නිසා ඒ පොත් පරිවර්තනය කරන්න කියලා. ඉතින් හැබැයි ඉතින් පරිවර්තනය කරනවා නම් කරන්න පොත් බොහෝමයක් තියෙනවා. එනාට ඒ පරිවර්තනය කරන එක එච්චරම ලේසි දෙයක් නෙමෙයි. දැන් ඔය ෆොරින් රයිට්ස් ගන්න ඕනේ. මම දන්නවා ලංකාවේ පරිවර්තනය කරනවා ගොඩක් කට්ටිය එහෙම ගන්න නැතුව. එනකට මම කැමති නැහැ එහෙම කරන්න. ෆොරින් රයිට්ස් ගන්න ලොකු ඒ ඔරිජිනල් කියන්නේ පබ්ලිෂර්ට ලොකු ගාණක් ගෙවන්නත් වෙනවා. ඊට පස්සේ පොත්වල ආදායමෙන් එක ගාණක් යවන්නත් ඕනේ. ඊට අමතරව තව ඉතින් ඒකට ඉතින් වෙලාවත් ඉතින් ඕනේනේ. ඒකට වෙලාවක් දාගෙන ඒක කරන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් කරන්න පුළුවන් මම හිතුවා එහෙම කරනවට වඩා තව විදිහක් වෙනවා. දැන් මම බලපු පොත් ගොඩක් තියෙනවානේ. ඒ වයින් මම මේ පොතට මම ඒකයි දැනටත් කරගෙන යන්නේ. මේ පොතේ ඒවට අදාළ ඒවා මම ඒ වෙලාවේ සාකච්ඡා කරනවා ඒ වයින්. ඉතින් මම කරන්නේ නිකන් අර පොත ට්‍රාන්ස්ලේට් කරන්න නැති වුණාට ඒ මම බලපු පොත්වල තියෙන ඒවා මම මේ දැනුත් කතා කරේ අර ගැරිසුකේ ගැන ඒ වගේ පොත් ගැන මම කතා කරනවා. ඉතින් මම මේ පොත සම්පූර්ණයෙන්ම කරලා ඉවර වුණාම අපි බලමු කොහොමද යන්නේ කියලා. අපි එකතු වෙලා අපි සාමූහික වශයෙන් අපි සාකච්ඡා කරලා තීරණයක් ගමු. ඊට පස්සේ දිගටම අපිට ඔහොම නිකන් පොඩි පැය භාගයක් දාගෙන Zoom එකේදී සාකච්ඡා කරන්න පුළුවන් එකතු වෙලා. පුළුවන් වෙලාවට මේ සාකච්ඡා කරමු. නැත්නම් මට මොකක් හරි ටොපික් එකක් ගැන මම බලපු පොතක තියෙන දේවල් මට ඒ පොතේ බලපු ඒවා ඒ පොතේ මම ගත්ත හරය වගේ දේවල් මට කතා කරන්න පුළුවන්. ඉතින් ට්‍රාන්ස්ලේට් කරනවට වඩා ඒකාතකට ඒක හොඳ වෙයි. එතකොට ඒ කන්ටෙක්ස්ට් එකේ දැන් මේ පොතේ කන්ටෙක්ස්ට් එකට ඒකට හරියන වගේ දේවල් මම එහෙම කොහොම හරි දැන් ඔය දැන් පොතක් ගත්තාම ඉතින් පොතේ දැන් මේ පොත නම් හරි වෙනස්. සාමාන්‍ය පොතක ඉතින් පොතෙන්ම ගන්න පුළුවන් දේවල් පොතෙන් ගන්න පුළුවන් දේවල් ලොකු ගොඩක් නැහැනේ. මේ පොතේ නම් හැම වචනෙම වගේ ගන්න දේවල් තියෙනවා. ඒ වුණාට සමහර පොත්වල ගොඩක් දේවල් නැහැ. එතකොට ඒකින්ද නිකන් ඒක ට්‍රාන්ස්ලේට් කරනවට වඩා හොඳයි ඒකේ තියෙන හරය අරගෙන මම කතා කරන එක. හැබැයි මේ වගේ පොත් තව මේක විතරක් නෙමෙයි තව කීපයක් තියෙනවා. ඒ වගේ මේ පොතේ හැම වචනෙම මේ සත්‍ය ගැබ් වෙලා තියෙන පොත් තියෙනවා ඒ වගේ. ඉතින් මම පුළුවන් විදිහට ඒ විදිහට කරන්නම් මම ට්‍රාන්ස්ලේට් කරන්නම්. ඉතින් සමහරට ඒක කරන්න තියෙනවා නම් සමහරවට මම ට්‍රාන්ස්ලේට් කරන්න ඉඩ තියෙනවා ඉස්සරහට. මම ඒක හැම එකම මම නැහැයි කියලා මේව කරන්නේ නැහැ. කොයි එකටත් මම ඕපන් වෙලා ඉන්නේ. ඒ වුණාට මම ඒ අතරේ මේ වගේ සාකච්ඡාවලදී මම කතා කරන්නම් එහෙම ඒ පොත් වලින් ගත්ත අපිට උදව් වෙන දේවල්. තව නිශාන්තට කතාව මුකුත් ප්‍රශ්න තියෙනවද අහන්න? මට විස් මේ එහෙම ප්‍රශ්නයක් නෑ. මම මේ දැන් මිස්ටර් මැසේජ් එකක් දැම්ම මිස් ඒක බලන්නකො. ඔව් හරි ඒක තමයි මම කිව්වේ තැන්ක්ස්. ඔව්. එතකොට අපි එහෙම මේ කරගෙන යන් අර තව මම කිව්වා වගේ සමහර ප්‍රශ්න වලට මම දන්නේ ඔයාගේ ප්‍රශ්න සමහර එක තිබුණත් දන්නේ සමහර ප්‍රශ්න වලට උත්තර තියෙනවා ඊළඟ පරිච්ඡේදයේ. ඒක නිසා මම ඒක ගැන වැඩි කතා කරන්න ගියේ නෑ. මම අර ඕවරෝල් කියන්න ඕනවා ටිකක් කිව්වේ තව එකක් මම ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ අර විපුලගේ ඉන්ටර්විව් එකේත් මම කිව්වා අපි මගේ මතය කවුරු හරි ස්පිරිචුවලි ගොඩක් ආධ්‍යාත්මිකව දියුණු වෙලාද කියලා දැනගන්න මම නම් හිතන්නේ දැනගන්න පුළුවන් හොඳම ඉන්ඩිකේටර් එක විදිය තමයි එයාගේ කොච්චර දුරට කරුණාව තියෙනවද කම්පැෂන් කියන එක. කොච්චර දුරට කම්පැෂන් එක තියෙනවද කියන එකෙන් අඳුරගන්න පුළුවන් කවුරු හරි ආත්මික වශයෙන් ගොඩක් දියුණු කෙනෙක්. ඔය සමහර කට්ටිය
කවදාවත් භාවනා කරලවත් පන්සලකට ගිහිල්ලවත් පල්ලියකට ගිහිල්ලවත් එහෙම කරපු නැති අය එනාට ඉන්නවා පුදුම විදිහට කරුණාව. ඉතින් ඒගොල්ලන් ආධ්‍යාත්මිකව හරි දියුණුයි. ඒගොල්ලෝ දන්නේ නැති වුණාට. ඒ වගේම ඉන්නවා සමහර කට්ටිය හරියට භාවනා කරනවා. ඔය වගේ හැම වෙලේම මේ මොකක්වත් මේ ටීවී එකේ ෆිල්ම් එකක්වත් මොකුත් බලන්නේ නැහැ. ඒගොල්ලන් බන විතරයි අහන්නේ. ඒ වගේ කට්ටිය ඉන්නවා හරිම ආත්මාර්ථකාමී කට්ටිය. කිසිම කරුණාවක් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තටම ඉතින් ආධ්‍යාත්මික දියුණුවක් නැහැ. මට හැගෙන විදියට. ඒ වගේම සමහර අය ගොඩක් භාවනා කරලා එක එක තැන්වලට ගිහිල්ලා තිනවා. ඒනාට ඒක නෙමෙයි මෙතන මේ ආධ්‍යාත්මික දියුණුව කියන එක. ඒක තවත් ලබා ගැනීමක්. ධ්‍යාන වට ඔය අධිශාන්ති කියන ටීචර් excuse me මම ගොඩක් හුඟක් එයා ෆලෝ කරා මේ අධිශාන්තිගේ පොත් හැම එකම වගේ මම ළඟ තියෙනවා. මම එයාගේ රිට්‍රීට් එකටත් ගිහිල්ලා තියෙනවා. අධිශාන්ති කියනවා මේ සමහර අය ඉන්නවලු මේ මොකද අධිශාන්තිත් ගොඩාක් භාවනා කරපු කෙනෙක්. එයා සෙන් අධිශාන්ති කියන්නේ එයාගේ නම ඉයන් ග්‍රේ. එයා ඇමරිකන් කෙනෙක්. එයාට පස්සේ ඔය මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ අධිශාන්ති කියන ස්පිරිචුවල් නම දාගත්තා. මොකද එයා නෙමෙයි ඉන්නේ කියන්න වගේ සමහර කට්ටිය ස්පිරිචුවල් නමක් ගන්නවා. මම කියන එක නැති වුණාට පස්සේ මම කියන එක ඉස්සර හිටපු මම නැති වෙලා මේ වෙන මම කියන්න වගේ එහෙම සමහර අය වෙනස් කරගන්නවා. නම එකාට වලෙත් වෙනස් කරා. එයාගේ නම එකාට නෙමෙයි. එකාට නම ගත්තේ යාර මයිස්ටර් එකාට කියලා ඉස්සර හිටපු ආධ්‍යාත්මික ගුරුවරයෙක්ගේ නමක් ගත්තේ. ඉතින් ඒ වගේ ඉතින් අතිශාන්ති කියනවා මේ එයා දන්නවලු මොකද එයා කියනවා නේව කප්ප සමාධි කියලා. මම දන්නේ ලොකු හරි උස මම හිතන්නේ ඔය අපේ ඔය තියෙන අර සිද්ධාර්ථ කුමාරයේ ගිය මේ ගුරුවරු ළඟින් එයා ඉගෙන ගත්ත ඒවා නේව සංඥා නා සංඥා එතන ඒ වගේ එකක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. යකෝ නේව කප්ප සමාධි කියලා. නේව කප්ප සමාධියකට මෙහෙම කරනකොට නිකන් තප්පර ගානකින් යන්න පුළුවන් අය ඉන්නවලු. එයා දන්න අය. ඒ වුණාට ඒගොල්ලෝ ස්පිරිචුවලි කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් එයාගේ වචනෙන් කියනවා නම් spiritually as dumb as a lamp post. ඒ කියන්නේ අර පහන් කණුවක් වගේ ගානට මෝඩයිලු කියන්නේ පහන් කණුවක් ගානට ආධ්‍යාත්මික වශයෙන් ඉන්නේ එතන කියලා. ආධ්‍යාත්මික වශයෙන් කිසිම දියුණුවක් නැහැ. ඒගොල්ලන්ට අර ධානය වලට එහෙම යන්න පුළුවන් වුණාට ඒක නෙමෙයි මෙතන ආධ්‍යාත්මික පිබිදීම කියන්නේ ආධ්‍යාත්මික වර්ධනය කියන්නේ. ඒකයි මට තේරෙන හැටියට අපිට මේ ඔය ආධ්‍යාත්මික දියුණු කට්ටියම මම අඳුරගන්නේ ඒගොල්ලන්ගේ තියෙන අර කම්පැෂන් එක, ඒගොල්ලන්ගේ තියෙන කරුණාව, මෛත්‍රිය කරුණාව, මුදිතාව වගේ ඒ අර සතර බ්‍රහ්ම විහරණ පැත්තෙන් උඩට ගිය කට්ටිය ඒක අඳුරගන්න පුළුවන්. ඉතින් ඒක කියන්නෙම දැන් හිතන්න අපි දැන් කම්පැෂන් අපි කරුණාව කියන එකෙන්ම කරුණාව එකට තව එකක් මට මතක් වුණා කියන්න. දැන් ඔය මේ මම ওই දලයි ලාමාගේ ටෝක්ස් අහලා තියෙන කීපයක් මම ගොඩක් අහලා නැහැ. ඒ නාට මට හරි හොඳ පොයින්ට්ස් ටිකක් හම්බුණා ඒක වයින්. ඒගොල්ලන්ගේ තියෙනවා මේ නියර් එනිමි කියලා වචන ටිකක්. දැන් නියර් එනිමි කියන්නේ එක වගේ හැබැයි ඒක නෙමෙයි. දැන් මේක compassion and sympathy කියලා දෙකක්. හරිද? දැන් compassion කියන්නේ කරුණාවනේ. එතකොට sympathy කියන්නේ දුක් වෙනවා වගේ කාගේ ගැන හරි දුක් වෙනවා. අනුකම්පාව. හරි. sympathy කියන්නේ අනුකම්පාව. එතකොට කරුණාවයි අනුකම්පාවයි ඒ වගේ දේවල් කීපයක් තියෙනවා. මම තව තියෙනවා මොකද්ද ඉක්විනිමිටි කියන්නේ උපේක්ෂාව, අනිත් එක ඉන්ඩිෆරන්ස් කියන්නේ ඩෝන්ට් කෙයා වගේ. ඒවා පේන්නේ එක වගේ. ඒ වුණාට ඒවා ඇත්තටම නියර් එනිමි කියලා කියන්නේ. ඒගොල්ලෝ ඇත්තටම මේ එක වගේවත් නෙමෙයි. දැන් අපි ගමු අනුකම්පාවයි කරුණාවයි අනුකම්පාවයි ගමුකෝ. දෙකම පේන්න එක වගේ. ඒ වුණාට එතන පොඩි අර සියුම් වෙනසක් තියෙනවා. කරුණාව කියන එක නෙමෙයි අනුකම්පාව. අනුකම්පාව කියන එකේ තියෙනවා කියන්නේ අපි එක්කෙනාගේ අපි මේ ඒකීයත්වයක් නැහැ එතන. අනුකම්පාව කියන එකේ පොඩ්ඩක් හිතලා බලන්න. අනුකම්පාව කියන එක මම කාට හරි අනුකම්පා කරනවා නම් මම අර අනුකම්පා කරන කෙනාට වඩා පොඩ්ඩක් උඩින් නේද ඉන්නේ. එතන පොඩි අර කන්ඩසෙන්ඩින් වචනයක් කන්ඩසෙන්ඩින් කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් ඒ කන්ඩසෙන්ඩින් කෑල්ල තියෙනවා එතන. කියන්නේ අනුකම්පාව කියන්නේ මේ කරුණාව නෙමෙයි. අර ඔය නියර් එනිමීස් ඒක හරි ඔය දලයි ලාම කීපයක් ඒ ගැන කතා කරා එක ටෝක් එකකදී මට මේක මතක් වුණා. දැන් හරි කරුණාව ගැන ජැක් කෝන්ෆීල්ඩ් කිව්වා අර හරි කරුණාව දැනගන්නේ කොහොමද? කරුණාව කියන්නේ අර අනුකම්පාව නෙමෙයි. කරුණාව කියන්නේ ඒකට ඇත්තටම යාගේ වචනෙන් කියනවා නම් we are all in this soup. හරිද? අපි ඔක්කොම මේ සුප් එකේ
බොයිල් වෙවි ඉන්නේ. හරිද? ඒ ඉතින් අපි ඔක්කොම මේකේ හිර වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඒ අනුකම්පාව වෙන්නේ ඒ වගේ තැනකින්. මමත් ඒ කියන්නේ ඒකියත්වය. එතන අනුකම්පාව වෙන්න ඕනේ ඒකියත්වය. අපි ඒකියත්වය වන්නස් කියන එක වන්නස් කියන්නේ මම ඇත්තට හුඟක් විශ්වාස කරනවා වන්නස් කියන එක අවබෝධ වෙන තරමටම අපි එක එකනා ඉන්නේ වන්නස් එක 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 ගානට අවබෝධ කරගෙන. සමහර කට්ටියට පොඩ්ඩක්වත් අවබෝධ වෙලා නැහැ වන්නස් එක. ඒ වගේ කට්ටිය විසි කරන දෙයක්වත් කාටවත් දෙන්නේ නැහැනේ. හරිද? ඒක එක්ස්ට්‍රීම් එකක්. තව උඩට යන්න යන්න මිනිස්සු බෙදා ගන්න බලනවා. අපිට තනියම තියාගන්න බෑ. අපි දැන් කඩේකට ගියත් මොන හරි දැන් අන්තිමට ඔය සුපර් මාකට් එකට ගියාම දැන් මොන හරි දෙයක් දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේවා 3යි නම් පැකට් 3යි නම් මං 3ම ගන්නෑ මං එකක් ගන්නවා. මොකද තව කාට හරි ඕන වෙනවනේ කියලා. අර ඒ වගේ. අර ඒකියත්වය කියන්නේ එක එක විදිහට ඒකියත්වය පෙන්වන්න පුළුවන්. හුඟක් ඔය හැම එකම හුඟක් බෙදා හදාගන්න මිනිස්සු. ගොඩක් බෙදා හදාගන්න මිනිස්සුන්ගේ කරුණාව වැඩි. ඒ කරුණා ඒ බෙදා හදාගන්න ගන්නෙම ඒකියත්වය අවබෝධ වෙලා තියෙනවා එක තරමකට. ඒකට ඒකියත්වය අවබෝධ වෙන තරම වැඩි වෙන්න අපේ කරුණාවත් වැඩි වෙනවා. කරුණාව කියන්නේ ඒකියත්වයෙන් තුලින් නැගෙන ෆීචර් එකක්. ඉතින් මතක තියාගන්න ඒ කරුණාව කියන එක අනුකම්පාව නෙමෙයි. ඒ දැන් තව එකක් ওই කරුණාව තියෙන කට්ටිය ඒගොල්ලන් මේ ස්පිරිචුවල් මේ විදියට ස්පිරිචුවල් කියාගෙන මෙහෙම ආධ්‍යාත්මික පොත් කියව නැති වුණාට භාවනා කරුවේ නැති වුණාට බණ හැව නැති වුණාට ඒගොල්ලන් ආධ්‍යාත්මික වශයෙන් ගොඩක් දියුණුයි. ඒක මම කියන්න ඕනේ මොකද ඒක මේ අර ඒ කාට්ටොලෙත් එක සැනක තියෙනවනේ චැලෙන්ජ් එකක් ආපුවම අභියෝගයක් ආපුවම මුහුණ දෙන විදිහෙන් තමයි තවත් දිහක් බලා ගන්න අභියෝගයක් ආපුවම අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඒ මුහුණ දෙන විදිහෙන් අපිට හිතා ගන්න පුළුවන් අපිව මනින්න පුළුවන්. දැන් ඉස්සර ඒ ප්‍රශ්නේම ආපුවම අපි මොකද කරේ? දැන් ඒ ප්‍රශ්නේම ආපුවම අපි මොකද කරන්න කියන එකෙන් අපිට හිතා ගන්න පුළුවන් අපි කොච්චර ආධ්‍යාත්මික වර්ධනය වෙලාද කියලා. අපි කොච්චර සිහියෙන් ඉන්නවද කියන එක. අපේ සිහිය තරම තමයි ඒකෙන් දැනෙන්නේ. සිහිය තරම වැඩි වෙන තරමට අපි අපි ඒකීයභාවය අපේ ඒකීයභාවය වැඩි වෙන තරමට අපේ සිහිය වැඩි වෙන තරමට අපිට ඒකීයත්වයේ දැනෙන වැඩි කියන්නේ අපේ කරුණාවත් වැඩි වෙනවා. ඉතින් ඒක හරි හොඳ මේ ඉන්ඩිකේෂන් එකක් අනිත් කට්ටිය එහෙම මේ තමන්ව මනින්න හරි අනුන්ව මනින්න හරි අනිත් ඒකාට්ටොලේ කියන හැටියට අර එක තැනක ඉඳගෙන කොච්චර වෙලා භාවනා කරන්න පුළුවන් කියන එකට වඩා ඉන්ඩිකේටර් එකක් තමයි අර අභියෝගයක් ආවහම මූණ දෙන්න පුළුවන් තරම ඒකයි. අනිත් එක අර මම කිව්වා වගේ අර දිගටම අර එහෙම මේ හුඟක් අර හඹාගෙන යන්නේ නැතුව මේක ෆලෝ කරන්න. අනිත් එක මේ අර විදිහට නිකන් අපිට අර එකාටොලෙත් කියනවා එක දවසකට එක තැනක ඉඳගෙන පැය භාගයක් හරි පැයක් හරි භාවනා කරනට වඩා මුළු දවස තුලදී 3-4 පාරක් මේ හරියට හුස්මක් ගන්න සිහියෙන් කියලා. සිහියෙන් හුස්මක් ගන්නකොටම අපි සිහියට ඇවිල්ලා අර ඒ වගේ සිහියෙන් ඉන්න පුළුවන් අර මම ඉස්සලත් කිව්වා වගේ මේ ඒ වගේ දේවල් අර මං විතර මුස්ලිම් ආගමේ කට්ටියට අතරම ලේසි. ඒගොල්ලන් සමහරට ඒක වෙන්න ඇති මේන් කරන්න ඇත්තේ. ඒ ආගමික නායකයා අර දවසකට 6 පාරක්ද කොහොද ඒගොල්ලන් ප්‍රේ කරනවානේ. ඉතින් ඒ දවසට 6 පාරක් ඒගොල්ලන් මේ මොහොතට එන්න ඕනේ. මම දන්නේ ඒගොල්ලෝ ඇත්තටම හැමෝම මේ මොහොතට එනවාද කියලා ඒගොල්ලෝ ප්‍රේ කරාට එහෙම ඒ වගේ ඒක ඇත්තටම හොඳ ඒගොල්ලන්ට හරි ඒක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කොහොමත් කරන එක නිසා ඒ වෙලාවට මේ මොහොතක් දෙකක් පොඩි වෙලාවක් මේ මොහොතට ඇවිල්ලා මේ මොහොතේ නවතින්න. මේ මොහොතේ ජීවත් වෙන්න අර හිතේ සිතුවිලි ගෝසාව නැතුව. ඉතින් අර ඒ සිහියෙන් ඉන්න කියන්නේ. ඉතින් එහෙම අපි මං ඉස්සලා කිව්වා වගේ මොකක් හරි වෙලාවල් ටිකක් දාගත්තා නම් මෙහෙම අර ඒ කාඩ්ගේ එක තැනක මං කිව්වා අර යා කාර් එක නැගලා කාර් එක ස්ටාර්ට් කරනකොට ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ මොහොතේ ඉන්න. ඒ වගේ. ඉතින් එතකොට අපිට ඒක දාගන්න පුළුවන් කන බොන වෙලාවට නම් කෑම කන්න ඉස්සෙල්ලා හැම කෑම වේලකටම ඉස්සෙල්ලා කරොත් ඉතින් එතන 3 පාරක් එකතු වෙනවානේ. ඒ වගේ වෙලාවක් දාගෙන මේ ප්‍රැක්ටිස් එකේදී එහෙම ඒ වගේ ඒවා කරන්න ඒ උනාට අර ඒක කරන්න බැරි වුණා කියලා මේ ඒක ගැන Tamanට බනින්න යන්නත් එපා. එතකොට ඔක්කොම ඒ කියන්නේ හිත පස්සදොරෙන් ඇවිල්ලා. ඉතින් ඒ වගේ මම කියන්නේ එක ගානකට කරන්න මේක වෙන දේවල් වෙන වෙලාවට වෙනවා. අපිට තියෙන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න සනසීමෙන් ජීවත් වෙන්න මෙතන කියන්නේ සනසීමෙන් ජීවත් වෙන විදිහක්. සැහැල්ලුවෙන් ජීවත් වෙන විදිහක්. ඉතින් අර එක්සැම්පල් එකක් තියෙනවා මෙහෙම අපි ලොකු සූට්කේස් දෙකක් උස්සගෙන යනවා හැම වෙලේම බර සූට්කේස් එකක් උස්සගෙන අපි ඇවිදිනවා. දැන් ඒ සූට්කේස් දෙක තමයි අනාගතයයි අතීතයයි. ඉතින් අපි පොඩ්ඩක් ඒක බිමට තියලා
චුට්ටක් ඒක බිමට තිබ්බාම හරි සැහැල්ලුවක් වෙනවා පොඩ්ඩක් වෙලා ඉන්න ඒක තියලා පැත්තකට තියලා ඒක දෙක බිමට තියලා ටිකක් බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ ආපහු උස්සගෙන යන්න පුළුවන්. එනකට අර හිතලම පොඩ්ඩක් ඒක බිම තිබ්බහම අර එන සැහැල්ලුව ඒක සංවේදනය කරන්න ඒක සිහියට ආව එකනේ සිහියට ආව කියන එකනේ එතන වෙන්නේ මේ මොහොතේ ඉන්නවා කියන එකනේ මේ මොහොතට ආපු ගමන් අර එකපාරට සැහැල්ලුවක් එනවා. ඉතින් ඕක එහෙම ටික ටික කරනකොට ඕක ඊට පස්සේ ඇඟේම නිකම්ම ඒ සැහැල්ලුවෙන්ම ඉන්න කාලේ වැඩි වෙනවා එන්න එන්න. අපි එහෙම නිකම් පුෂ් කරලා කරන්න යන්න එපා. ඒක නිකම්ම වෙන්න දෙන්න. අන්න ඒකයි මට කියන්න ඕනේ. මොකද එහෙම කරන්න ගියොත් ප්‍රශ්න වෙන්නත් පුළුවන් ඇත්තට මිනිස්සුන්ට. මොකද එහෙම හඹාගෙන යනවා කියන්නේම අර තණ්හාවෙන් යනකොට ඔය වගේ මට හිතනවා එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා ඇත්තටම. එහෙම ඒ විදිහට මොකද ඊට පස්සේ ડિප්‍රෙෂන් එකට උනත් යන්න පුළුවන් සමහරලාට. ඉතින් මොකක් හරි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක ඉක්මනට උන් නැත්තම් ඒ වගේ. ඉතින් මෙතන අපි කාලයෙන් තොර වෙන්නයි බලන්නේ. ඉතින් ඉක්මනට කියලා ඒවා සාපේක්ෂයි. දැන් බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේම ඒ ආත්මේ බුදු වෙන්න හිතාගෙන ඒක සම්පූර්ණයෙන්ම අර පස් මහ බැලුම් බලලා එහෙම ආවනේ උනාට කොච්චර දුකක් වින්දාද අවුරුදු 6ක් තිස්සේම මේ කන්නේ බොන්නේ නැතුව දුෂ්කර ක්‍රියා කරා. එහෙම කරලා යතනට ගියේ. ඉතින් ඒක අපිට කතන්දරයක් ලිය වෙලා තියෙනවා. ඒ කතන්දරේ අපි ඒක රඟ දක්වන්න ඒක කෙරීගෙන යන්න ඕනේ. ඒ අතරේ අපි සිහියෙන් ඉන්න තරමට අපිට පේන්න ගන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා මෙතන. එතකොට අපි අර මේ සිද්ධාර්ථ කුමාරයාත් අර හඹාගෙන යන එක නවත්තලා අර මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත් වෙන්න ගත්තාම තමයි එයාට අවබෝධ වුනේ. එයා ඇත්තටම ඒ වෙනකොට අතහැරලා දැම්මා. අතහැරලා දැම්මා මේක හොයන එකත් අතහැරලා දාලා ඊට පස්සේ ඒකනේ පස්වග මහණුන් එක්ක ඒගොල්ලෝ තරහ වෙලා ගියා. මෙයා දැන් කන්න බොන්න ගන්නවා. මෙයා දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ගත්තා කියලා ඒගොල්ලන් එයාව අතහැරලාත් ගියා. එහෙම සාමාන්‍ය විදිහට ජීවත් වෙලා එහෙම සැහැල්ලුවෙන් එහෙම අර හඹාගෙන යන්නේ නැතුව ඉන්නකොට තමයි දෙයක් ලැබෙන්නේ. ඒක එහෙමමයි වෙන්නේ. ඒක නිසා මේ කොයි එකේදී වුණත් හඹාගෙන යන්න එපා. මේකෙදි විශේෂයෙන්ම හඹාගෙන යන්න එපා. මොකද මේක ලබා ගන්න දෙයක් නෙමෙයි. අතහැරලා දාන එක. නිවන කියන්නේ ලබා ගන්න දෙයක් නෙමෙයි. හරිද? ඉතින් ඒක නිසා ඇත්තටම මේ අද ශාන්ති කියන ඇත්තටම ඇයි දන්නේ මිනිස්සු හොයන්නේ මේක මොකද හොයාගත්තට පස්සේ මම කියලා හොයාගත්ත කෙනා නැති වෙනවා. ඒකනේ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක යන්න ඕනේ විදිහක් තියෙනවා. ඒක ඒ විදිහට මේ හිමින් අර ඒ ඉන්න අතරේ සිහියෙන් ජීවත් වෙලා සනසීමෙන් ජීවත් වෙන්න පටන් ගන්න. සනසීමෙන් ජීවත් වෙන්න පටන් ගත්තාම වෙන වෙලාවට ඒක වෙයි. අඩු ගානේ අපි සනසීමෙන් ජීවත් වුණා. ඉතින් ඒක තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ කියන විදිහටත් ඕක සනසීමෙන් ජීවත් වෙන එක තමයි ඒකේ කියලා තියෙන්නේ. ඒකේ අතුරු ඵලයක් නෙමෙයි. ඉතින් අන්තිම ෆයිනල් මේක විදිහට යන්න පුළුවන් මේ උතනට. ඉතින් මේ යන්න පුළුවන් මේ සත්‍ය අවබෝධයට. ඒ වුණාට ඒක බලාගෙන ඒක ගැන හිතලා ඒකට යන්න හදන්න එපා. තව එක්කෙනෙක් waiting coming කියලා කනෙක්ට් වෙනවා. හලෝ කමනි මම දැන් ඉවර කරන්න යන්නේ. ඒවට ප්‍රශ්නයක් තියනවද? හලෝ ඔයා මියුට් කරලා තියෙන්නේ නේ. මට ඇහෙන්නේ නැහැ. දැන් කොහොමත් ඉවර කරන්න වෙලාව හරි. අපි එහෙනම් තව ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ පාර කතා කරමු. අපි දැනට එහෙනම් අපි අදට නවත්තමු. ඊට පස්සේ පස්වෙනි පරිච්ඡේදය අපි පටන් ගන්නවා මේකෙන් පස්සේ. මේ නවත්තමු. හරි මිස් බොහොමත්ම ස්තුතියි. හරි.